එහෙමනම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාලේදී මේ බුද්ධ ශාසනය පෙරේලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් කාලේ අවුරුදු 2600ක් ගෙහෙලා මේ කාලේ මාර්ගඵල ලබන්න පුළුවන්ද? මේ වගේ හැඟීම් පහළ වෙන්න පුළුවන් පින්වතුනි ඇත්තටම පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න කරනවා මගේ බුද්ධ ශාසනයේ යම් බඳු සද්ධා ආදී ගුණාංග පුහුණු කරන උතුමන් වහන්සේලා ඉන්නා තාක්ම මගේ ශාසනයේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පින්වතුනි බුදුරජාන් වහන්සේගේ වචනයමයි. එහෙමනම් යම් කෙනෙක් බුද්ධ ශාසනවල ඒ වගේ ගුණධම් පෝෂණය කරනවා නම් අනිවාර්යෙන් නිවැරදි මාර්ගය තියෙනවා, නිවැරදි ධර්මයක් තියෙනවා, නිවැරදි අවබෝධයක් තියෙනවා. ඒ හරහා ගැඹුරු ධර්ම අවබෝධයක් මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි අහලා තියෙනවා ඒ බුරුම වාගේ රටවල් වල පින්වතුනි එවැනි සිදුවීම් බොහෝමයක් අපි අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඒ ඈත පළාත්වල ගිහිල්ලා බණ භාවනා කරනවා. ඒ භාවනා කරන ස්වාමීන් වහන්සේලා අතර අසවල් ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට ගුණාංග අපි දැකලා තියෙනවා. මෙන්න මේ විදිහට ගමන් කරනවා අපි දැකලා තියෙනවා. මේ විදිහට කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. මේ විදිහට අවබෝධයෙන් කරනවා අපි දැකලා තියෙනවායි කියලා සඳහන් කරනවා. ඒ වගේ ඒ ගුණාංගයන් මනාව පුහුණු කරපු ජීවිතවලට පින්වතුනේ ධහම දකින්න එක අමාරුවක් නෙමෙයි. ගුණාංගයන් පුහුණු නොවිච්ච ජීවිතවලටයි මේ ධහම දැක ගන්න අමාරුකම තියෙන්නේ. ඒ නිසා අපි ගැඹුරු ගුණාංග පුහුණු කරලා ගැඹුරු ධහම මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එදා අපේ මේ මාතර ප්‍රදේශයේදී මහ විශාල ප්‍රමාණයක් මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා වාසය කළා. අපි අහලා තියෙනවා රාමඤ්ඤ මහානිකාය මුල්ලු අකවානුව ආදී කාලවලදී මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා මේ වනවාසීව වාසය කරමින් මේ විශාල ගුණාංගයන්ගෙන් යුක්තව වාසය කළයි කියලා අපි අහලා තියෙනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුළ ගැඹුරු ගුණාංගයන් පුහුණු කරනවා නම් ඒව ප්‍රතිඵල තමන්ටත් දකින්න ලැබෙනවා, අනුන්ටත් දකින්න ලැබෙනවා, අනුන්ට පෙන්වන්නත් පුළුවන්කමක් ලැබෙනවා. අපිට හොඳ කතාවක් අහන්න ලැබුණා මේ මැලේසියන් ස්වාමීන් වහන්සේ නමකගෙන්. මේ ස්වාමීන් වහන්සේ මැලේසියාවේ ඉන්න මේ වටිනා වැඩිහිටි ස්වාමීන් වහන්සේ පැවිද්දෙන් අවුරුදු 40ක් පෙර වාගේ වාසය කරන හොඳ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලාට දවසක් දැනගන්න ලැබුණා බොරම රටේ අහවල් තැනකට ගියාම අවුරුදු 800ක් පරණ පන්සලක් තියෙනවා. ওই පන්සලට ගියාම ඒ පරණ හිටපු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බණ කියලා යනවා. පරණ අවුරුදු 800කට කලින් හිටපු ස්වාමීන් වහන්සේ ඉතින් හිතා ගන්න බලන්න පුළුවන් දෙයක්ද කියලා. මේක ඉතින් අමාරු දෙයක් තමයි. නමුත් උන්වහන්සේලාට ඉතින් ඒ ශ්‍රද්ධාව තිබුණා. ඉතින් ඒ ගිය හැමෝටම දකින්නත් ලැබෙනවායි කියලා උන්වහන්සේම අපිට කිව්වා. ඉතින් අපිට මේ ඒ වෙලාවේ උන්වහන්සේලා කණ්ඩායමක් ගියාලු ඒ පන්සලට. ඉතින් ගියාම පන්සල පරණ එක තියෙනවා. ඉතින් වාඩිලා හිටියා. වාඩිලා ඉන්නකොට පින්වතුනේ එක පාරටම ජනේලෙන් පලාගෙන ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා එතන ආසනේ වාඩි වුණාලු. වාඩිලා මේ කාටවත් ආශිර්වාද කරලා ඒ එක පාරටම ආයෙත් ඒ විදිහටම අතුරු දහන් වෙලා ගියාලු. අර අවුරුදු 800කට කලින් හිටපු ස්වාමීන් වහන්සේ එතෙන් දැවෙලා අර වගේ දෙයක් කරලා අතුරු දහන් වුණාලු. ටික වෙලාවකින් මේ ස්වාමීන් වහන්සේලා ඉන්න හැමෝම ගාව කුරුම්බගෙඩිය ගාව තියලා ගිහිල්ලාලු. ඉතින් අර උන්වහන්සේලා ප්‍රකාශ කරන උන්වහන්සේලාගම ලැබපු අත්දැකීම. ඒ වගේම නම් බලන්න අතීතයේ අපේ බුදු ශාසනයේ ගුණධම් පූර්ණ කරපු උතුමන් වහන්සේලාගේ යම් බදු හැකියාවන් අදටත් ජීවමානව අපේ මේ ශාසනය තුළ ඇතුළත් වෙලා තියෙනවා. ශාසනය තුළ පිහිටලා තියෙනවා. ඒ නිසා නිවැරදි ධර්ම තියෙනවා පින්වතුනි, වැරදි ධර්ම තියෙනවා. ඒතර වැරදි ධර්ම නෙමෙයි අපි හොයාගන්න ඕනේ, නිවැරදි ධර්ම හොයාගන්න ඕනේ. වැරදි ධර්ම අපේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. නිවැරදි ධර්ම අපේ පුළුවන් තරම් හොයා දිනු කරගන්නට ඕනේ.